good morning හැමෝටම අද ඔක්තෝබර් 27 වෙනි සඳුදා උදේ 6:31යි වෙලාව මම ආයෙත් ගංගාරාම කිට්ටුවේ ඉන්නවා ගංගාරාම කොල්ලපිටිය අතරමැද්දේ නවත්තගෙන බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා 10:30 අද සඳුදා නිසා ටිකක් 6 තියෙන්නත් ඉඩ බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා උදේ 9:20යි වෙලාව මම දැන් ඉන්නවා හෝකන්දර කිට්ටුව පිකප් එක කිලෝමීටර් 4කින් වැඩෙන්නේ මම මේ වෙනකොට කිලෝමීටර් පැල 4300ක් එව්වා 9:20 වෙනකොට දැන් බලාගෙන ඉන්නවා කොහෙට හරි හොඳ අයර එකක් වැටෙනකම් මම අන්තිමට ආවෙත් ස්ට්‍රිප් ප්‍රයොරිටි එකක් ඒක කිලෝමීටර් 9කට 1100ක් ගෙව්වා ඒක නිසා ගත්තා බලමු මට ඊළඟ හයර් එක කොහෙටද වැටෙන්නේ කොහොමද කියලා දැන් බලාගෙන ඉන්නවා දැන් මේ ඉන්නවා අයිනක නවත්තගෙන පාරක් අයිනක හයර් නම් එහෙම ලොකුවට නෑ මේ පැත්තේ ඔන්න මට ඉඳපු තැනින්ම වැදුනා ප්‍රීමියර් එකක් මම එතනම තමයි තාම ඉන්නේ මට මෙතනින් වැදුනා ප්‍රීමියර් එකක් යුනියන් ප්ලේස් වලට රුපියල් 1000ක් වගේ දැක්කේ 1083ක් වගේ දැක්කේ මම ඉස්සල්ලා ඉඳපු තැන ඉඳන් ඒ හයර් එක 1095ක් වැටුනේ ඒ හයර් එක අරගෙන මම ආවා දැන් ආයෙත් තාජ් එක පිටිපස්සේ ඉන්නේ බලමු අපිට ආය හයර් එකක් කීයටද හම්බෙන්නේ කියලා මේක 9:22ට නම් 10ට ඉවර කරා එතකොට බලමු ඊළඟ හයර් එකක් අපිට ආය හම්බ වෙන්නේ කීයටද කියලා දැන් වෙලාව 10:12යි දැන් බලාගෙන ඉන්නවා හම්බෙමු ආය හයර් එකක් වැටිච්ච එකම වෙලාව 12:20යි තාම 5400යි අන්තිමට ගියේ 9:22ට හයර් එකක් ඒක ගිහිල්ලා ඒක හෝකන්දරින් වැදුනේ හෝකන්දර කිට්ටුවේ ඒක යුනියන් ප්ලේස් වලට වැදුනේ ඒ ආවත් හරි කොළඹින් හයර් එකක් වැදුන්නේ වැටුනේම නෑ සිප් හයර් එකක්වත් නෑ 9:22කින් පස්සේ හයර් එකක් නෑ බලාගෙන ඉන්නවා සිප් එකක්වත් නෑ හයර් එකක් වදින්නේ උදේ වරුවට 5400 තියෙන තාම අවස්වරුව කොහොම වේද කියලා බලමු අවස්වරුවේ අපිට දැන් කෑමට චුට්ටක් නතර කරනවා පැය භාගයකට විතර බලමු කෑමෙන් පස්සේ හයර් එකක් ආයෙ වදින්නේ අපිට කීයටද ඒක වදින්නේ කොහෙටද කියලා හම්බෙමු තාම බලාගෙන ඉන්නවා දැන් සිනමන් ග්‍රෑන්ඩ් එක පිටිපස්සේ දැන් සිනමන් අතන තාජ් එක ළඟ බල්ලා බැරිම තන සිනමන් ග්‍රෑන්ඩ් එක ළඟට දැම්මා මේ ඔක්කොම වදින්නේ සිප් හයර් තනිකර වදින්නේ සිප් හයර් විතරයි මේක මේ සිප් හයර් ලෝකයක් වෙලා දැන් තියෙන්නේ මේ කොළඹද කියලා හිතනවා ඒ තරමට හයර් නෑ අද සමුදාවක් වෙලා සිප් එකක් විතර වැටෙන්නේ ප්‍රීමියර් එකක් වැටෙන්නෙම නෑ මට 6 එකක් වැදුනා 9:22කින් පස්සේ මම හයර් එකක් දිව්වේ 2:37ට ඒකත් සිප් හයර් එකක් ඒක නම් කිලෝමීටර් එකමාරයි ඩ්‍රොප් එක තිබ්බේ ඒක නිසායි මම ගත්තේ මට මීටර් 200න් පිකප් එක තිබ්බේ ඩ්‍රොප් එක තිබ්බේ කිලෝමීටර් එකමාරයි ඊට පස්සේ හයර් එකක් වැදුනේ
මෙන්න මේ 801 හයර් එක මේක වැදුනේ දෙමට ගොඩට. දැන් වැදිලත් පැය භාගයක් විතර වෙනවා මං ඇවිල්ලා. මට අපස්සට යන්න හයර් එකක් නෑ, සෙඩාන් හයර් එකක් මුකුත් වැටුන්නේ නෑ. ඔක්කොම zip. මේ ඔක්කොම zip හයර් වැටෙන්නේ. ඔක්කොම zip හයර් වැටෙන්නේ. මම බලාගෙන ඉන්නවා හයර් එකක් වැටෙනකන්. නෑ මම දැන් ඒක නිසා කොළඹ පැත්තට යනවා එම්ටිම. මම දැන් මේ ඉන්නේ දෙමඩ ගොඩ හරිය. හම්බෙමු අය. වෙලාව 6:45යි. මම දැන් ඉන්නවා වැල්ලවත්තේ. වැල්ලවත්තේ ඉන්නවා. අද දවසට මම අන්තිමට ගියා සිප් පැරඩි හයර් එකක්. ඊට පස්සේ අද දවසට 10,200ක් හම්බ වෙලා තියෙනවා. ඒ 10,200 හම්බ කරන්න ගියේ මට කිලෝමීටර් 70යි. බලාගෙන ඉන්නවා දැන් වැඩක් වැටේද කියලා. මේ හරියෙන් නම් වැඩක් වැටෙන්නේ නැති පාටයි. ඒක නිසා මම යනවා හැව්ලොක් එක පැත්තට. නැත්තම් මැරින් ඩ්‍රයිව් එකට දාන්නත් පුළුවන්. මැරින් ඩ්‍රයිව් එක පැත්තේ හයර් තියෙනවා ගොඩක්. ගොඩක් කියන්නේ ගොඩක් නෙමෙයි. එහෙම සාමාන්‍යයෙන් හයර් එකක් වදින්න ඉඩ. කොල්ල පිටිය පැත්තට යන්න. මම ටිකක් වෙලා බලලා කොහෙටද යන්නේ කියලා තීරණය කරනවා. දැන් ඉන්නවා මේ වැල්ලවත්තේ. පාරක් අයිනේ නවත්තගෙන. හම්බෙමු අය. කාලයකට පස්සේ 8,10 9,10 පැනලා හයර් ටිකක් සෙට් වුණා. හම්බෙමු අය. වෙලාව 7:49. මම දැන් ආයෙ ඉන්න ගෝල් රෝඩ් එකේ ඩුබිකේෂන් එකේ. මම අන්තිමට හයර් එකක් දිව්වා 7:00ට. ඒක දිව්වේ 6:17ට පස්සේ. මම පැයකට වඩා හිටියා මේ හයර් එකෙන් පස්සේ මේක හොයාගන්න. එතකොට අද දවසේ මුළු ආදායම තියෙනවා 10,926ක්. ඒ කියන්නේ 11,000ක් තියෙනවා. ඒ 11,000 හොයන්න මට ගියේ කිලෝමීටර් 74යි. 75යි. කිලෝමීටර් 75කින් රුපියල් 11,000 කියමු. රුපියල් 11,000 කෙවුවා කිලෝමීටර් 74කින් 75කින්. පාඩු නෑ මට. අද දවසේ කිලෝමීටරයකට 100කටත් වඩා වැටලා තියෙනවා. අද දවස සාපේක්ෂව හොඳයි. බලමු හෙට දවස් කොහොමද, ඉදිරි දවස් ටික කොහොමද හොඳ ගෙවෙන්නේ කියලා. එහෙනම් අදට මං ඔයාලගෙන් සමුගන්නවා. හෙට හම්බෙන්න බලාපොරොත්තු වෙමි. එහෙනම් හැමෝටම good night.